ජීවිතය සෑම විටම පහසු නැත. එය උස් පහත්වීම්, අරගල, ජයග්‍රහණ සහ අසාර්ථකත්වයන්ගෙන් පිරී ඇත. නමුත් ඕනෑම දෙයක් සාර්ථකව නිම කරන අයව සෑම දෙයක්ම අතරමඟ අත්හරින අයගෙන් වෙන් කරන ප්‍රධාන දේ නම් අකණ්ඩ උත්සාහය හා වීර්යයයි. ඔබ ආරම්භ කරන ලදදී කොතරම් දුෂ්කර වුවත්, ඔබ කොපමණ වාරයක් අතරමඟ ඇද වැටුණත්, කොපමණ බාධා පැමිණියත් කිසිවිටකත් අත් නොහරින්න. සෑම අසාර්ථකත්වයක්ම සාර්ථකත්වය කරා යන පියවරකි. ඉතිහාසයේ සාර්ථකම පුද්ගලයන් බොහෝ දෙනෙක් සාර්ථක වීමට පෙර සෑහෙන වතාවක් අසාර්ථක වූහ. තෝමස් අල්වා එඩිසන් විදුලි බුබුල සොයා ගැනීමට පෙර දහස් වතාවක් අසාර්ථක විය. ඔහුගේ අසාර්ථකත්වය ගැන විමසූ විට ඔහු පැවසුවේ තමා අසාර්ථක වී නොමැති බවත්, විදුලි බල්බයක් සාර්ථකව දැල්විය නොහැකි ක්‍රම දහසක් ඔහු සොයාගෙන ඇති බවත්ය. ඔහුගේ අත් නොහරින නිර්මාණශීලී පිවිසුම අවසානයේදී ඔහුට සාර්ථකත්වය ගෙනාවේය. වෝල්ට් ඩිස්නී වරක් පුවත්පතකින් නිරපාහන්න ලද්දේ ඔහුට කිසිදු නිර්මාණශීලී හැකියාවක් නොඇති බව සඳහන් කරමිනි. ඔහු එම අවස්ථාවේදී අත්හැරියා නම් ලෝක ඉතිහාසයේ වඩාත් නිර්මාණශීලීම කාටුන් චිත්‍රපට නිර්මාපකයා උපන් ගේදීම මිය යාමට ඉඩ තිබුණි. නමුත් ඔහුගේ අත් නොහරින ගති ලක්ෂණය ලෝක ඉතිහාසයේ වඩාත් නිර්මාණශීලීම කාටුන් චිත්‍රපට නිර්මාපකයා බවට ඔහුව පත් කළේය. ජේ.කේ. රෝලින්ගේ ලෝක ප්‍රකට හැරි පොටර් කතාමාලාවේ අත් පිටපත බොහෝ ප්‍රකාශයන්ගෙන් ප්‍රතික්ෂේප වී තිබෙනි. අත් නොහරින ගුණය අවසානයේ පිටපත් මිලියන 600ක් කලවූ කතා මාලාවක් බවට හැරි පොටර් කෘති පෙළ පත් කළේය. මේ සියලු දෙනාටම පොදු වන්නේ කුමක්ද? ඔවුන් කිසි විටකත් අත්හැරියේ නැත. ඔවුන් තම අසාර්ථකත්වය ජීවිතයේ ඉහළ නැගිය හැකි පඩිපෙළ බවට පත් කරගත් අතර ඔවුන්ගේ සිහින කරා ළඟාවනතුරු ඔවුන් ඉදිරියටම ගියහ. කිසිදාත් නොහරින්න. ශ්‍රේෂ්ඨත්වය කරා ඔබේ ගමන ආරම්භ වන්නේ අත් නොහරින මානසිකත්වයෙනි.